ආයුබෝවන් සුබ දවසක්. එදා අපිට ගිහිල්ලා හරියට සරුංගල් යවා ගන්න බැරි වුණා. වැස්ස ආවා, එක ප්‍රශ්න ගොඩක් ආවනේ. දැන් අදත් යනවා අපි තව කට්ටියත් ඔක්කොම එක සරුංගල් යවන්න. අද උදේ ඉඳන්ම වැස්සෙත් නැහැ. අහසත් හොඳයි. දැන් මේ හවස තමයි අපි යන්නේ උදේ ඉඳලා. මොකද ගොඩාක් කවුරුද වෙලාවට බැහැනේ. ඒගොල්ලන් තව්වේ පිච්චෙනවා. මට වීඩියෝ එකක් ගන්නත් බැහැ. ඒක හන්දා අපි හවස තමයි දැන් මේ යන්නේ. දැන් 4ට විතර ඇති වෙලාව. මේගොල්ලෝ දැන් උදේ ඉඳන් තව සරුංගලයක් හැදුවා. එදා එක නෙමෙයි අලුත් එකක් හැදුවා. දැන් හදලා දැන් ඒකත් අරගෙන යනවා. හැබැයි අපි මෙතනට යනකොට කට්ටිය ගොඩාක් හිටියා. දැන් මේ ඒගොල්ලෝ අපිට ඉස්සෙල්ලා ඇවිල්ලා සරුංගල් යවනවා. අපි මෙතනට එනකොටත් අහස පුරා නයි ගොඩයි. අර බලන්න මේ ලස්සන සරුංගල් තියෙනවා. ඉස්සරහට ගොඩාක් සරුංගල් බලන්න පුළුවන් මේ අහස පුරාම. මේ පැත්තේ මේගොල්ලන් අර කළුවේ ගන හොඳට පේනවා. අර දෙවිනියට දීර එක දින්නේ නෑ. කළුවේ එක දින්නේ අර හරිය. අර හරිය තිනව නයි එන ගොඩක් අය. යක් මගේ පැත්ත. දැන් අපි යනවා ඇතුළට සරුංගලේ යවන්න. ඔන්න දැන් මෙල මැද්දටම යන්න හදන්නේ. තාම යවන්න පටන් ගත්තේ නැහැ. ඔන්න බලමු හරි තැනක් බලලා ඒගොල්ලෝ සරුංගලේ යවන්න පටන් ගන්නවා. මේ පේන රෝස පාට සරුංගලේ මේ තියෙන්නේ හසේ. මෙන්න මේ සරුංගලේ ගැන කතාවක් කියන්නම් මම පස්සේ. චුට්ටක් බලා ගන්න. තාම මේක යවන්න හරි තැනක් සෙට් වෙලානේ. දැන් ඉතින් try කරනවා. ඒගොල්ලන්ට කැමති විදිහට දැන් ඉතින් යවන්න සරුංගල් යවන්න ඔන්න ඉඩ දීලා දැන් මම පැත්තක ඉඳන් වීඩියෝ කරනවා. දැන් මේ අර ගිම්හානගේ අම්මා. එතන ඉන්නේ අර පොඩි පුතා. එයාගේ අම්මා. එයාත් පොඩි අයත් එක්කම එකතු වෙලා සරුංගල් යවනවා. මේ දුවන්නේ එයාගේ පුතා. එයා දැන් සරුංගලයක් ගන්නවා. එයා නම් මූරියෙන් ගන්නවා. ඒක යන්නේ ඒක බිමටම ගන්නවා. උතාල සරුංගල් යවනකම් මම මේ තියෙන ලස්සන දර්ශන වීඩියෝ කරා. මං ඉතින් කොහේ ගියත් මගේ ඇහැ යන්නේ ස්වභාවික සුන්දරත්වය තියෙන තැනකට තමයි. මට මෙතන නම් ස්වභාවික සුන්දරත්වය උපරිමයෙන් තියෙන තැනක්. මාරම ලස්සනයි. ඇත්තටම පුතාලා හන්දා මටත් මේ ලස්සන විඳින්න පුළුවන් වුණා. මම අද මේ එදා මට ඇත්තටම මේගොල්ලන් කැවිලා වැස්සායි ඒව හන්දා මේව වුණා. ඒත් අද නම් මම හරිම ලස්සනට මේ දර්ශන ටික දකිනවා. මේ ඇත්තටම මේ වෙල්යායක් මැද්දේ මේ මාරම ලස්සනයි කියලා වැඩක් නැහැ. ඉතින් ඕගොල්ලොත් මේ වගේ අත්දැකීමක් විඳලම බලන්න ඕනේ. මේ වෙල්යායක් මැද්දේ මෙහිම ඇවිදලා ඒ දැනෙන හිතට දැනෙන සුන්දරත්වය මාරම මාරයි. ඇත්තටම ඕගොල්ලන්ගේ පුතාලටත් මේ වගේ දවසක් දෙන්න. මේ දවස ඒගොල්ලන්ට ගොඩාක් වටිනවා. අපි ඒගොල්ලන්ගේ ආරක්ෂාව බලනවා වගේම ඒගොල්ලන්ටත් අත්දැකීමක් වෙනසක් මේ සුන්දර පරිසරයත් එක්ක ගැටෙන්න ගැවසෙන්න ඒ දේවල් දෙන්න ඕනේ අපි දරුවන්ට. බලන්න මේගොල්ලෝ කොච්චර සතුටින් මෙතන ඉන්නවද කියලා බලන්නකෝ. තව ඉස්සරහට තව ගොඩාක් තියෙනවා. මම නම් ඇත්තටම මේ තැනට හරි කැමතියි. දැන් ඔන්න පොඩ දැන් මේගොල්ලෝ සරුංගලේ උඩට යවා ගන්න හදන්නේ. දැන් ඔන්න පොඩ්ඩක් උඩට යනවා. නගලා තියෙන්නේ දැන්.
හිමීට ඒගොල්ලන්ගේ වැඩේ කරනවා. හරි ලස්සනයි. අහස නිල් පාට අහසේ මේ සරුංගලේ පේනකොට ඒක අමුතුම ලස්සනක් තියෙන්නේ. පොඩි ළමයි විතරක් නෙමේ අපිටත් ආස හිතෙනවා. බලන්න අර මේ බලාකුලක් ගාවට ගිහිල්ලා තිනවා වගේ මේ කුඹුරේ මේ අස්වැන්න දැම්ම කපන්න පුළුවන් තත්යකට නෑ. කරල් පැහිගෙන එන ගොයමක් කියන්නේ මේක. තව ටික දවසකින් අස්වැන්න නෙලන්න පුළුවන් වෙයි. දැන් කට්ටිය දුව වටේම සරුංගල යවනවා. දැන් සරුංගලේ මං හිතන්නේ මේ උඩට ගිහිල්ලා දැන් මේගොල්ලෝ වෙදී ඉන්නේ සරුංගලේ දැන් උඩ බලාකුල් අස්සේ ඉන්නේ දැන්. මේ තවත් සරුංගලයක්. මේ තවත් පුතෙක්ගේ සරුංගලයක්. ඒගොල්ලෝ දැන් එනවා මේක යවන්න. කට්ටිය එනවා. හවස් වෙන්න කට්ටිය එක එක්කෙනා මේ එනවා. දැන් අපිට බලන්න පුළුවන් එයාගේ සරුංගලෙත් උඩ යන විදිහ. අපි බලමුකෝ. ඉස්කෝලේ නිවාඩු හම්බ වෙන්නේ මේ අගෝස්තු නිවාඩුව කියලා. මේකට කියන්න පුළුවන් අපිට සරුංගල් නිවාඩුව කියලා. අපේ අය නම් මේ සරුංගල් නිවාඩුව උපරිමයෙන්ම ගත්තා කියලා කියනවා. වෙලමැද්දේ තනින් තන අර මොනවද කණු තියලා වගේ එක එක්කෙනා තම තමන්ගේ ලෝකවල ඉඳන් සරුංගල් යවනවා. මේ එක්කෙනෙක් අතන මේ තව එක්කෙනෙක්. එයාගේ සරුංගලේ එයා යවනවා. අල්ලගෙන ඉන්නවා. තව කවුරු හරි එක්කෙනෙක් අර ඉඳගෙන සරුංගලේ යවන්න මේව කරනවා. එහා පැත්තේ තව කට්ටිය. දැන් අපේ මේ නංගිත් පොඩි අයත් එක්ක හරියට සරුංගල් යවනවා. මේ අපේ දෙන්නා මේ ඕ ගාලේ යවනවා දැන් සරුංගලේ. මේ උඩ ගිහිල්ලා තියෙන්නේ. ඉඳගෙන බිම් පෙරලි දඟල යවනවා. ඇති වෙනකන් සරුංගල. මං හිතන්නේ මේගොල්ලන්ට නම් මහන්සි නෑ දැන්ට සරුංගලේට නම් මහන්සි වගේ. අරයාගේ සරුංගලේ නම් උඩ යන්නෙම නෑ ගානවම තමයි. බිමටම ගානවා. ඒත් ආයි try කරනවා ඒත් හරියන්නේ නෑ. මෙතන මේ මඩුව තියෙන්නේ. අර එදා අපි වැස්සට හිටිය මඩුව. ඔයා මගේ වීඩියෝ එක බලුවා නම් අපි තෙම්මුනේ කොට මෙන්න මේ මඩුවට තමයි ආවේ. අන්න අර සරුංගලේ දැන් උඩ යවනවා. ඔන්න දැන් මේ තියෙන අරන් ආව සරුංගලේ ඔන්න උඩ යනවා දැන් ඒක. දැන් ඔන්න දැන් තමයි පටන් ගත්තේ. ඒ දිග නයිකේ. හරි ලස්සනයි නයන. දිගම දිග නයිකයි. අර වල්ගේ අරේම තියෙනකොට මේ හරි ලස්සනයි අර. අන්තිම වෙනකොට ඊනි කෙන්දක් වගේ තියෙන්නේ. පොඩි අයටත් මාර මේ හැකියාවක් තියෙන්නේ මේ සරුංගල් පැත්තෙන් බැලුවහන් පස්සේ. එක විදිහට හදනව සරුංග. ඒකත් එක්තරා දක්ෂකමක්. නේද? ළමයින්ට ඒ දේවල් තියෙන්නේ පැත්තෙන් ඒවල් මේ තියෙන්නේ. අපේ සරුංගලේ නම් අන්න අරේ ගිහිල්ලා ඩොට් වෙන්නම ගිහිල්ලා දැන් පේන්නේ නැහැ වලාකුල් ඇස්සෙද කොයිද අර මේ උඩටම ගිහිල්ලා අර මම කැමරාවට මට අහුවෙන්නේ නැහැ සයිස් එකට. මේක තාම යනවා. බාන කොච්චර දුර ගිහලාද කියලා පේන්නේ අපේ සරුංගලේ නම් පේන්නේම නැහැ. උඩට මුදටම ගිහිල්ලා දැන්. උඩ ගිහිල්ලා මේ බලන්න මේ කට්ටිය මේ බලන්න මේගොල්ලෝ අහස දිහා බලාගෙන වෙනම ලෝකෙක ඉන්නේ. අර ආයි නෑ වඩපිට මුකුත් නෑයෝ වැටුණත් ගාණක් නෑ. මේගොල්ලන්ගේ සරුංගලේ ලෝකෙම තමයි අර. යවනවා. මං දැන් ඒගොල්ලන් දිහා බලන් ඉන්නේ. ඒගොල්ලෝ යවන සරුංගල මං ඒගොල්ලන් දිහා බලන් ඉන්නවා. මම මේ වාස්සේ වටේ තියෙනවත් වීඩියෝ කරනවා. මේ තියෙන්නේ වතුර නැති කාලෙට මේ කොටු වල තියෙන මේ
එළවලු වලට හිම වතුර දාන්න ගන්න වගා ලිඳක්. මේ කොටු වලට මෙහෙම වගා ලිඳක් තියෙනවා. ඒක තමයි මේ තියෙන්නේ. දැන් හදිසි අතපය හොද ගන්න එහෙම වුණොත් සමහර කාලවලට වතුර නැති වෙනවනේ. උනට මේ වේ වතුර නැති වෙන්නේ නැහැ. වගා ලිඳක් ඕනේනේ. මේ එහෙම ලිඳක් තමයි මේ තියෙන්නේ. Yang gak ada, ane ya kutte nau gak ada, oh kasih. Iya banget. Ini mana tight ba? Tight nih mau kalah lagi ya. Oh yuk, me foto saat ini video kota na. Ulag jaya nok buka kan. Oh dan ulag jaya na. Hari apa video masih? Hari. අන්න පැටලිලා මේ වෙලාවේ අපි බලාපොරොත්තු වෙච්ච නැති දෙයක් වුණා. අහඹු සිදුවීමක්. ඒත් ඒක හරිම ලස්සන දෙයක්. අපේ සරුංගලේ යාගේ ආදරවන්තියව අහස උඩදී හොයාගත්තා. මේ ඔය සරුංගල් දෙකක් එකට පැටලිලාද තියෙන්නේ? පොඩි වලිය. Sarunggal nanti bodi bodi. සරුංගල් අතර පොඩි වලිය. පොඩි අටක් එක. පුතාල මේ සරුංගල් පැටලිල්ල අර්ථවත් කරන්නේ සරුංගල් අතර පොඩි වලියක් කියලා. ඒත් මම ඊට වැඩිය වෙනස් දෙයක් දැක්කා. නෑ ඇත්තටම මට හිතුණා. අපේ සරුංගලේ අහස උඩදී යාගේ ආදරවන්තිය සොයාගත්තා. මට හිතුනේ හිමයි. දැන් මේ ආදරවන්තියත් එක්ක ඔන්න යාළු වුණා. අනේ යාළු වෙලා ටික වෙලාවක් ගියාම පස්සේ ඒගොල්ලන්ට ඒ ආදර ලෝකේ ඉන්න හම්බුන්නේ නැහැ. මේගොල්ලෝ ඇවිල්ලා වෙන් කරා. අර දැන් පොහේටද පාවෙලා ගිහිල්ලා ඔන්න දැන් බිමට වැටුණා. දැන් දෙගොල්ලම අයිතිකාරයෝ ඉන්නවා. මේ දෙකටම අයිතිකාරයෝ ඉන්නවා. දැන් මේ ආදරවන්තයින් දෙන්නව වෙන් කරන්න තමයි හදන්නේ දැන්. ඔන්න බලන්න මේ අයිතිකාරයෝ දෙන්න ගිහිල්ලා මේ ආදරවන්තයෝ දෙන්නව වෙන් කරන්න හදන්නේ. අනේ අහස උඩදී හොයාගත්ත ආදරේ. ඔන්න දැන් ඒගොල්ලෝ වෙන් කරලා ආයි දෙපැත්තකට අරගෙන යනවා. අර බලන්න පණ නැති දෙයක් වුණත් කොච්චර ආදරෙන් ඉන්නවද? ඒ වුණාට වෙන් කරන්න වෙනවා. ඔන්න දැන් දෙන්න දෙපැත්තකට යන්න හදන්නේ. දැන් යාගේ එක්කිනා මේ අයිතිකාරය යාගේ එක්කිනාව අරගෙන යනවා. මෙයා අනිත් එක්කිනා ඇවිල්ලා ඒ පැත්තෙන් එයාව අරගෙන යනවන්න. හරිම දුකයි. අනේ මොනා කරන්නද? ඒත් වෙන් වෙන්න වෙනවා. දෙන්න වෙන් වෙලා යනවා. අර හොයාගත්ත ආදරේ එහෙම්මම නතර කරන්න වෙනවා. දැන් ආයිමත් අපේ එක්කෙනා අපි ළඟට එනවා. අර අනිත් එක්කෙනා එයාගේ ළඟට යනවා. එහෙනම් බයි බයි කියලා එන්න ඔයාගේ ආදරවන්තියට අපේ ළඟට ආයිමත්. අපේ සරුංගල් කොල්ලගේ ආදර කතාව ඔන්න ඕක තමයි. එතනින් පටන් ගත්ත තැනින්ම ඉවර වුණා. යාන්තම් අතප්පයන් නොකෙඩි සරුංගලේ බේරගෙන දැන් ආයිමත් යවන්නයි යන්නේ. දැන් ඔන්න යනවා ආයිමත් ඒ සරුංගලේ යවන්න කට්ටියත් එක්ක දැන් ආයි යනවා. ආන දාගන්න. දැන්
ඈතට අරන් ගිහිල්ලා ආයි කොහොම හරි try එක උඩට යවා ගන්න තමයි. ආයි යවනවා. හරි දැන් පොඩ්ඩ උන්න ආයි උඩට නංගනවා. ඒත් හැබැයි යාට නම් බෑ වගේ මං හිතන්නේ. දැන් නම් සරුංගලේ බෑ වගේ යන්නේ. යන චුට්ටක් උඩට යනවා. ඒ වුණාට මුලින් තිබුණු අර ගතිය දැන් නෑ සරුංගලේ. පල්ලෙහාට ඇවිත් තමයි ආයි යන්නේ. අර වටේම පේනවද නයි හෝ ගාලා. අර ඉන්නේ ඈත. අර ඉස්සෙල්ලා යවපු නය ඊළඟ ඒගොල්ලෝ ඔක්කොම උඩ ගිහිල්ලා නැට්ට විතරයි හරියට පේන්නේ. අපේ කෙනා චුටු දැන් උඩට නගිනවා. මේ අර ඉස්සෙල්ලා යවපු නය මුළු ටික පේනවා. දැන් අපි යනවා ඉස්සරහා තියෙනව බලන්න. සරුංගල් යවනවා මේගොල්ලෝ. ඒ අතර වාරේ අපි ටිකක් යනවා ඉස්සරහට. එතන ඒ දණ්ඩක් තියෙනවා. ඒකෙන් යන්න ඕනේ ගොඩ වෙන්න ඕනේ. පඬිතයින්ට ඒ දණ්ඩ යන්න බෑ කියනවනේ. ඒනට ඔන්න අපි නම් යනවා කොහොම හරි ඈ. ඒ දණ්ඩා තියෙනවා යන්නේ කොහොමද? මමද වැටෙන්නේ කැමරාව. මේක යන්න බැරිද? හරි මේ මං ඒ දණ්ඩෙනුත් ආවා ඈ. එදා ගන්න බැරි වුණ වීඩියෝ එක තමයි අද මේ කරන්නේ. අද නම් හොඳට ගත්තා. පුතාලා හොඳට සරුංගල් යවනවා. අපි පොඩ්ඩක් දැන් මේ පැත්තෙන් කොහෙටද යන්න පුළුවන් කියලා එදා මම මගට ගිහිල්ලා ආවනේ මහා වැස්සේ. දැන් අද යනවා. සරුංගලේ මෙතන ගැට ගහලා අන්න අර ඈත ඉන්නේ සරුංගලේ. අර තියෙන්නේ අන්නේ සරුංගලේ වාකුවා. මේගොල්ලන්ගේ සරුංගලේ අද කඩාගෙන ගිහිල්ලාද කොහෙද? අදත් කඩන් ගිහිල්ලා දැන් මෙච්චර වෙලා හොඳට යවුවා. දැන් නම් කඩාගෙන ගිහිල්ලා ඔන්න දැන් ආයි අදත් දුවනවා හොඳේ. සරුංගලේ කඩන් ගිහිල්ලා අද වැටිලා තින්නේ දොළ පාරින් එහා පැත්තට. අර තින්නේ. දැන් මේගොල්ලෝ මේ පැත්තේ. කොහොම හරි මේක ගන්න තමයි දැන් try කරන්නේ. අතනින් හැබැයි පාරෙන් යන්න බැයිද? ඒ දණ්ඩක් නෑ. නැත්නම් අපි විකලියක් නම් දාන්නේ. ඔව් දෙක ගන්න වෙනවා.
ගල් මාට්ටුවක් දාලා. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එක මීට වැඩිය ගියොත් දිග වැඩි වෙනවා. මේ ටික මම හෙට තව වීඩියෝ එකකින් අරගෙන එන්නම්. තව ලස්සන දර්ශන ගොඩාක් ඉස්සරහට තියෙනවා. ඒවා ඊළඟ එකකින් බලමු. එහෙනම් ඔයාලට සුබ දවසක් මුලින් අතර වෙනවා. මට ලයික් එකක් දාලා මාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ඔයාලගෙන් ආදරෙන් ඉල්ලා සිටිනවා. එහෙනම් ඔයාලට සුබ දවසක්.